අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම අපේ Run Talk YouTube නාලිකාවට. ඉතින් Run Talk YouTube නාලිකාවෙන් ආයුර්වේදය ගැන කතා කරන වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද අපි එකතු වෙන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද මේ ආයුර්වේදය කියන එක ලෝකයට ආවේ කියන එක පිළිබඳව. මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනා ආයුර්වේදයට අනුව කොහොමද ජීවය ඇති වුනේ කියලා. ඉතින් ඔයාලා මේ වෙනකොටත් ඉගෙනගෙන ඇති ජීවය ඇති වුණ එක ගැන පිළිබඳව විවිධ ආකාර විදිහට ඉතින් අපි කතා කරනවා සර්ව බලධාරී දෙවි කෙනෙක් විසින් මේ ලෝකය ඇති කරා කියලා. ඒකත් සමහර කට්ටියක් පිළිගන්න මතයක්. ඊළඟට කොස්මොසොයිකවාදය, මහා පිපුරුම්වාදය මේ වගේ විවිධ මතවාද තියෙනවා ලෝකය සහ ලෝකයේ ජීවය ඇති වුණ එක පිළිබඳව. ඉතින් අද අපි කතා කරනවා කොහොමද ආයුර්වේදයේ මේ ලෝකය නැත්නම් ජීවය ඇති වුණා කියලා තියෙන්නේ කියලා. මේකට මම ප්‍රධාන වශයෙන් උපයෝගී කරගන්නවා සාංඛ්‍ය දර්ශනය, ඒ වගේම චරක සහ සුශ්‍රුත කියන ආචාර්යවරුන් විසින් රචනා කරන ලද සංහිතා ග්‍රන්ථවල අඩංගු තොරතුරු. ඉතින් මේ පිළිබඳව වැඩිදුර ඔයාලට ඉගෙන ගන්න ඕන නම් ඒ ග්‍රන්ථ පරිහරණය කරන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට සරලව මට තේරෙන විදිහට තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මම මේ කියන දේවල් 100%ක්ම සත්‍යයි කියලා කවුරු හරි පිළිගන්න එපා. කාට හරි ඕන නම් වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. ආයුර්වේදයට අනුව ජීවය ඇති වුණා කියන එකට ප්‍රධාන සාධක දෙකක් බලපානවා. එකක් තමයි පුරුෂ, අනිත් එක මූල ප්‍රകൃතිය. ඉතින් මේ පුරුෂ සහ මූල ප්‍රകൃති කියන දෙකම විශ්වයේ තියෙන දේවල් දෙකක්. ඉතින් මේ දෙක සඳහන් වෙනවා මේ දෙකම ඇති වුණේ කොහොමද කියලා කොහෙවත් සඳහනක් නැහැ. ඒක නිසා අපි කියනවා මේවා අව්‍යක්තයි. ඒ වගේමයි මුලින්ම ඇති වුණේ මූල ප්‍රകൃතියද පුරුෂද ඒ ගැන සඳහනකුත් නැහැ. හරියට නිකන් මුලින්ම ඇති වුණේ කිකිලිද බිත්තරේද වගේ තමයි. මොකක්ද කියලා සඳහනක් නැහැ. කොහොම හරි මේ ලෝකයේ තියෙන සියලුම කාරණාවන් ඇතිවීමට හේතු වුණු හැබැයි මේවට හේතුව නොවුන පදාර්ථයන් තමයි මේ මූල ප්‍රകൃතිය සහ පුරුෂ කියලා කියන්නේ. අපි දැන් මේ දෙක ගැන කතා කරගෙන යන්න. හොඳයි. මේ දෙන්න දෙපැත්තේ ඉන්නකොට කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. මේ හැමදේම සිද්ධ වෙන්න ගන්නේ මූල ප්‍රകൃතිය ළඟට මෙන්න මේ පුරුෂ කියන කෙනා ආවහම. හරියට ස්ත්‍රී ජන්මාණුවකුයි පුරුෂ ජන්මාණුවකුයි එකතු වෙලා ජීවියෙක් හැදෙනා වගේ තමයි මෙන්න මේ මූල ප්‍රകൃතියයි පුරුෂයි එකතු වෙලා ජීවියෙක් හැදෙන්නේ. හරි. බලමු මෙන්න මෙහෙම. මේ කියන කෙනා අපි හඳුන්වනවා චේතනාවක් සහිත කෙනා. සචේතනිකයි. ඒ වගේමයි විඥානයක් තියෙන කෙනෙක්. එතකොට මේ මූල ප්‍රകൃතිය කියලා කියන්නේ මෙයාට චේතනාවක් නැහැ. ඒ කියන්නේ සවිඥානික නැහැ. හැබැයි මේ මූල ප්‍රകൃතියට තියෙනවා ගුණ තුනක්. ඒ තමයි අපි කියනවා සත්ව, ඊළඟට රජස්, ඊළඟට තමස්. මෙන්න මේ වගේ සත්ව, රජස්, තමස් කියන ගුණ තුනක් තමයි මෙන්න මේ මූල ප්‍රകൃතියට තියෙන්නේ. ඉතින් මේ දෙන්න දෙපැත්තේ ඉන්නකොට පුරුෂ එයාගේ චේතනාවත් තියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. මූල ප්‍රകൃතිය සත්ව, රජස්, තමස් කියන මේ ගුණ තුන පිළිවෙලට තියාගෙන එයාත් පැත්තකට වෙලා ඉන්නවා. දැන් වෙන්නේ මේ පුරුෂ මූල ප්‍රകൃතිය ළඟට එනකොට මේ මූල ප්‍රകൃතියේ තියෙන ගුණ කැළඹිලා එයා වෙන තත්ත්ව ඇති කරගන්න යනවා. ඉතින් මුල් අවස්ථාවේදී මූල ප්‍රകൃතියේ මේ සත්ව, රජස්, තමස් කියන ගුණ හරි පිළිවෙලට සමානව තියෙනවා. ඉතින් මේ පුරුෂ ආවට පස්සේ මේ මූල ප්‍රകൃතියපත් වෙනවා බුද්ධි එහෙමත් නැත්නම් මහන් කියන තත්වයට. මේ බුද්ධි මහත් කියන තත්වයට ආවහම මේ තත්වයේදී සත්ව, රජස් සහ තමස් කියන තුනම ඒ පිළිවෙලට සමානව තියෙනවා. නමුත් ඊට පස්සේ මේ බුද්ධි කියන තත්වයෙන් පස්සේ ඇතිවෙන අහංකාර කියන තත්වය ආවහම මේ අහංකාර කියන තත්වයේදී මේ මූල ප්‍රകൃතියේ තියෙන සත්ව, රජස් සහ තමස් කියන ගුණ තුන අනුව අහංකාර කියන කෙනාගේ ප්‍රභේද තුනක් බලා ගන්න පුළුවන්. ඒවා අපි හඳුන්වනවා වෛකාරික අහංකාර, තෛජස අහංකාර සහ භූතාදී අහංකාර කියලා. මේ වෛකාරික අහංකාර කියලා කියන්නේ මේ මූල ප්‍රകൃතියේ තිබ්බ සත්ව ගුණය වැඩිපුර තියෙන අහංකාර తত্ত্বය. මේ තෛජස අහංකාරය කියන්නේ මෙයාගේ රජස් ගුණය වැඩි. ඒ වගේමයි තාමසික ගුණය වැඩිපුර අහංකාර తত্ত্বය අපි භූත ආදී අහංකාර කියලා හඳුන්වනවා.
right. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ පාඩුවේ හිටිය පුරුෂ සහ මූල ප්‍රකෘති දෙක මොකද උනේ? එකතු වුණා. එකතු වුණාට පස්සේ මේ මූල ප්‍රකෘතියෙන් බුද්ධිය ඇති වුණා. බුද්ධි වලින් අහංකාර කියන තත්වය ඇති වුණා. හරි. මේ අහංකාර කියන තත්වයේදී ඇති වුණ වෛකාරක තෛජස සහ භූතාදී කියන අහංකාර තත්ත්ව තුනෙන් තමයි ඊතුරු දේවල් ඔක්කොම ඇති වෙන්නේ. මේ පුරුෂ කියන කෙනා හේතුවෙන් මූල ප්‍රകൃතියෙන් බුද්ධි ඇති වෙනවා. ඊට පස්සේ අහංකාර කියන තත්ත්වයක් ඇති වෙනවා. මේ අහංකාර කියන තත්ත්වයේ ආකාර තුනක් තියෙනවා. ඊට පස්සේ මෙයාගෙන් ඇති වෙනවා ඒකාදශ ඉන්ද්‍රියන් කියලා දේවල් ටිකක්. හරි, අපි බලමු මොනවද මේ ඒකාදශ ඉන්ද්‍රියන් කියන්නේ කියලා. මේ අහංකාරගේ මං කියවනේ තියෙනවා කියලා වෛකාරික සහ තෛජස කියලා අහංකාර ප්‍රභේද දෙකක්. මෙන්න මේ වෛකාරික සහ තෛජස කියන අහංකාර ප්‍රභේද දෙක එකතු වෙලා හැදෙනවා ඉන්ද්‍රියන් 11ක්. මේවා අපි හඳුන්වනවා ඒකාදශ ඉන්ද්‍රිය කියලා. ඒකාදශ කියලා කියන්නේ 11යි. ඉන්ද්‍රියන් 11ක් කියන අදහස. මේ ඉන්ද්‍රියන් 11 තියෙනවා බුද්ධි ඉන්ද්‍රිය 5ක්. බුද්ධි ඉන්ද්‍රියන් කියලා කියන්නේ සෙන්ස් ඕගන්. යම් කිසි බුද්ධියක් අපිට ගන්න පුළුවන් ඉන්ද්‍රියන්. ඒ වගේමයි තියෙනවා කර්ම ඉන්ද්‍රියන් 5ක්. කර්ම ඉන්ද්‍රියන් කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් ඉන්ද්‍රියන්. මේවා අපි මෝටර් ඕගන්ස් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේමයි තව මෙයාගේ තියෙනවා මනස. මේ මනස කියන එක අපි හඳුන්වනවා උභය ඉන්ද්‍රියක් කියලා. උභය ඉන්ද්‍රියක් කියලා කියන්නේ මේ මනසට සෙන්සර් ඕගන් එකක් වගේම මෝටර් ඕගන් එකක් විදිහටත් වැඩ කරන්න පුළුවන්. මනස කියලා කියන්නේ එහෙම නැත්නම් අපි සිත කියලා ගන්නත් පුළුවන් මෙයාට. මනස එහෙම නැත්නම් සිත මෙයා අපි උභය ඉන්ද්‍රියක් විදිහට හඳුන්වනවා. හොඳයි. අපි බුද්ධි ඉන්ද්‍රිය 5. ඒ කියන්නේ sense organs. මේ බුද්ධි ඉන්ද්‍රිය 5 අපි සංස්කෘතයෙන් කිව්ව ශ්‍රෝතෝ ඉන්ද්‍රිය, ස්පර්ශ, රූප, රසන සහ ග්‍රහණ කියලා කියන මම ඔයාලට තේරෙන විදිහට සිංහලෙන් කියන්න. ශ්‍රෝතෝ ඉන්ද්‍රිය කියන එක අපි ගන්න පුළුවන් කන් විදිහට. ස්පර්ශ කියන්නේ සම, රූප කියන්නේ ඇස්, රසන කියන්නේ දිව සහ ග්‍රහණ කියන්නේ නාසය විදිහට ගන්න පුළුවන්. හරි. දැන් මේ මං කිව්වනේ මොනවද? ශ්‍රෝතෝ කියන්නේ කන්, සම, ඇස්, දිව මෙහෙම කියලා. මේ කියන්නේ ඔබට මට බාහිරින් පේන ඇස් දෙකවත් කන් දෙකවත් නාසය සම ගැනවත් නෙමෙයි. මෙතන මේ ඉන්ද්‍රිය කියන ඒවා අපිට භෞතිකව අල්ලලා බලලා ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් මෙතන මේ ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ අපේ මොළයේ තියෙන ශ්‍රවණ සංවේදී ප්‍රදේශය, කතන සංවේදී ප්‍රදේශය, ඒ වගේමයි රූප ගත්තොත් අපේ දෘෂ්ටි සංවේදී ඔන්න ඔය වගේ ප්‍රදේශ තමයි මෙතන මේ ඉන්ද්‍රියන් කියලා හඳුන්වන්නේ. ඉතින් මේක සඳහන් වෙනවා මෙහෙම මේ බුද්ධ ඉන්ද්‍රියන් කියන ඒවා අපිට ගෝචර වෙන්නේ නැහැ, ප්‍රත්‍යක්ෂයෙන් ගෝචර කරගන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේවා අනුමානයෙන් තමයි හිතා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට යම් කිසි දෙයක් දකින්න පුළුවන් නම් ඔයා හිතන්න ඕනේ ඔයාගේ මේ මොකද්ද රූප කියන බුද්ධ ඉන්ද්‍රිය තියෙනවා කියලා. එහෙම තමයි සඳහන් වෙන්නේ. right. හරි. මේ ටික හරි. ඊළඟට අපි යමු කර්ම ඉන්ද්‍රිය 5ට. කර්ම ඉන්ද්‍රිය. මේ කර්ම ඉන්ද්‍රිය කියලා කියන්නේ motor organs. ඒ කියන්නේ අපේ මොළයේ තියෙන motor function එකට අදාළ කොටස අපිට මේ කර්ම ඉන්ද්‍රිය කියලා ගන්න පුළුවන්. වාක් කියලා කියන්නේ වචන, හස්ත කියලා කියන්නේ අපේ අත්වලට අදාළ කොටස, උපස්ත කියලා කියන්නේ ලිංගේන්ද්‍රයන්ට අදාළ කොටස, ගුද කියන්නේ ගුදේ සහ පා කියලා කියන්නේ අපේ කකුල් වලට අදාළ කොටස. මේවා ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට අපි එනවා මනස කියන එකට. මනස කියලා කියන්නේ මං කිව්වා මොකක්ද? බුද්ධි සහ කර්ම කියන ඉන්ද්‍රිය දෙකම කරන්න පුළුවන් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. මනස ගැනත් අපි මේකේ අන්තිමටම කතා කරන තව දේවල්. හොඳයි. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ අහංකාරගේ වෛකාරික සහ තෛජස කියන අහංකාර ප්‍රභේද දෙක එකතු වෙලා ඉන්ද්‍රියන් 11ක් හැදෙනවා. මේ ඉන්ද්‍රියන් 11 තමයි බුද්ධි ඉන්ද්‍රියන් 5කුයි. ඒ කියන්නේ අපිට දේවල් ග්‍රහණය කරගන්න පුළුවන්. මේ බුද්ධි ඉන්ද්‍රියන් වලටම අපි කියනවා ඥාන ඉන්ද්‍රියන් කියලා. අපිට දැනුමක් ලබා ගන්න පුළුවන් ඉන්ද්‍රියන් 5ක් සහ අපිට දේවල් කරන්න පුළුවන් ඉන්ද්‍රියන් 5ක්. ඒ වගේමයි මේ බුද්ධි සහ කර්ම ඉන්ද්‍රිය අතර හුවමාරු කරගන්න පුළුවන් දෙකේම වැඩ කරන්න පුළුවන් මනස කියන ඉන්ද්‍රියකුත් අපිට නිර්මාණය වෙනවා. හොඳයි. තෛජස අහංකාර
සහ භූතාදී අහංකාර කියන ප්‍රභේද දෙක එකතු වෙලා නිර්මාණය වෙනවා පංච තන්මාත්‍ර. මේ පංච තන්මාත්‍ර විදිහට අපිට ගන්න පුළුවන් ශබ්ද, ස්පර්ශ, රූප, රස සහ ගන්ධ කියන තන්මාත්‍ර. මේ පංච තන්මාත්‍ර වලින් තමයි කියන්නේ නිර්මාණය වෙනවා කියලා භූත. මේ භූත වලින් තමයි නිර්මාණය වෙන්නේ ඊළඟට මහා භූත. දැන් ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොනවද මේ භූත මහා භූත කියන්නේ කියලා. ඔයාලට තේරුම් ගන්න සරලව මෙහෙම කියන්නම්කෝ. අපි නූතන විද්‍යාවට අනුව ගත්තාම මේ වටේ තියෙන අපිට අල්ලන්න කරන්න පුළුවන් හැම දෙයක්ම අපි පදාර්ථය විදිහට ගන්නවානේ. එතකොට ඔයාලා දන්නවා මේ පදාර්ථය හැදිලා තියෙන්නේ මොනවයින්ද? මූලද්‍රව්‍ය වලින්. එහෙනම් ඔබ මම අවට මේ තියෙන හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය එකතු වෙලා. ඉතින් ඒ වගේ ආයුර්වේදයේ සඳහන් වෙනවා අපේ අවට තියෙන මිනිස්යා ශාක ගල් ඇල දොළ මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ භූත එකතු වෙලා කියලා. ඉතින් ඒ භූත හැදෙන්නේ මෙන්න මේ පංච තන්මාත්‍ර වලින්. හරි. ඒකත් මම පොඩ්ඩක් කියලා දෙන්න. මේ පංච තන්මාත්‍ර ගත්තාම මේ තන්මාත්‍ර වලින් හැදෙනවා ශබ්ද කියන පංච තන්මාත්‍රයෙන් හැදෙනවා ආකාශ කියන භූතය. ඊට පස්සේ මේ ආකාශ කියන භූතයෙන් ආකාශ මහා භූතය හැදෙනවා. හරි. ඊළඟට ස්පර්ශ කියන එකෙන් හැදෙනවා වායු. ස්පර්ශ විතරක් නෙමෙයි මේ වායු කියන එක හැදෙන්න ස්පර්ශ සහ ඒකට උඩින් තියෙන ශබ්ද කියන තන්මාත්‍ර දෙකම දායක වෙනවා. ඊළඟට රූප ගත්තාම රූප සහ ඒකට උඩින් කියන තන්මාත්‍ර දෙක මොනවද? ස්පර්ශ සහ ශබ්ද. මේ තුනම එකතු වෙලා හැදෙනවා තේජ කියන භූතය. ඊට පස්සේ රස ගත්තාම රස සහ ඒකට උඩින් තියෙන රූප, ස්පර්ශ සහ ශබ්ද කියන මේ හතරම එකතු වෙලා හැදෙනවා ආප් කියන භූතය. එහෙම නැත්නම් අපි ජල කියලා කියන්නේ. ඊළඟට මේ ගන්ධ කියන පංච තන්මාත්‍රය සහ ඒකට උඩින් තියෙන රස, රූප සහ ස්පර්ශ, ශබ්ද කියන මේ සියලුම තන්මාත්‍ර එකතු වෙලා හැදෙනවා පෘථුවි කියන භූතය. මේකෙන් හැදෙනවා ඊළඟට පෘථුවි මහා භූතය. හරි. ඉතින් එතකොට මෙතන සඳහන් කරන ආකාශ, වායු, තේජ, ආප්, පෘථුවි ආදී මහා භූත එකතු වෙලා තමයි මේ භෞතික දේවල් සියල්ලම නිර්මාණය වෙන්නේ. හරිනේ. හරි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ අහංකාර කියන කෙනාගේ ප්‍රභේද තුනෙන් ඒකාදශ ඉන්ද්‍රියන් සහ පංච තන්මාත්‍ර ඇති වෙන්නේ. මේ පංච තන්මාත්‍ර වලින් කොහොමද පංච භූත ඇති වෙන්නේ කියලා. එතකොට මේ ආකාශ, වායු, තේජ, ආප්, පෘථිවි කියන මේ පංච භූත වලින් තමයි එහෙනම් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ.